සියලුම දෙනාට ආයුබෝවන්. ඔයාලා අద్භූත බලවේග. ඒ වගේම මන්ත්‍ර ගුරුකම් සහ පරම්පරා ගානක් තිස්සේ පැවතගෙන එන අඳුරු රහස් ගැන තියෙන කතාවට ආස කෙනෙක්ද? එහෙනම් අද අපි කතා කරන්නේ ඇන් රයිස්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු මේ පෙයා විචර්ස්ගේ පළමු කතා මාලාව ගැනයි. ඉතින් මේ කතාවේ පසුබිම් දෙස බලන විට ප්‍රවීණ ලේඛක ඇන් රයිස්ගේ Lives of the Mayfair Witches පොත්පත ඇසුරෙන් AMC නාලිකාව විසින් මෙම කතාව නිපදවා තිබෙනවා. මේ ප්‍රධාන චරිතය වන ඩොක්ටර් රෝන් ෆීල්ඩි. ඒ වුණත් අපි කවුරුත් දන්න ඇලෙක්සැන්ඩර් ඩැඩ්රියෝ. ඇය ඉතාමත් දක්ෂ ස්නායු සරල වෛද්‍යවරියක්. නමුත් ඇය නොදන්නා රහසක් තිබෙනවා. ඒ තමයි ඇය ලෝක බලවත්ම මන්ත්‍රකාර පරම්පරාවේ කුඩුම්බක්කාරිය බව. ඉතින් මෙම කතාව ආරම්භ වන්නේ රෝවන්ගේ හදිසි කෝපය නිසා මිනිසුන් මිය යාමට පටන් ගැනීමත් සමගය. තමන්ට තිබෙන මේ අමුතු බලය කුමක්දයි සෙවීමට ඇය නිව් ඕලන්ස් වෙත යනවා. එහිදී ඇයට දැනගන්න ලැබෙනවා ඇය මේෆෙයා පවුලේ 13 වන මන්ත්‍රකාරිය බවයි. ඉතින් මේ පවුලට පරම්පරා ගණනාවක් තිස්සේ උදව් කරන ඒ වගේම ඔවුන්ව පාලනය කරන ලැසර් නැමැති අద్භූත ආත්මයක් සිටිනවා. ලැසර් යන කවුද? ඔහුට රෝවන්ගෙන් අවශ්‍ය කුමක්ද? රෝවන් තමන්ගේ බලය පාලනය කර ගනිවිද? මේ ප්‍රශ්න වටා මුළු පළමු කතාංග මාලාවම ගෙතී තිබෙනවා. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත දෙස බැලුව විට ඇලෙක්සැන්ඩ්‍රාගේ රංගනය මෙහිදී කැපී පෙනෙනවා. වෛද්‍යවරියක් වගේ විද්‍යාත්මක චින්තනය සහ මන්ත්‍රකාරියක් සහ අద్භූත බලය අතර මැදිවුණු චරිතය ඉතාමත් හොඳින් නිරූපණය කරනවා. ඉතින් ඒ වගේම ලැසර් ඔහු මුළු කතාවේම අභිරහසයි. ඔහුගේ කටහඬ සහ පෙනුම ප්‍රේක්ෂකයා තුළ බියක් වගේම කුතුහලයක් ඇති කිරීමට සමත් කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා අద్භූත බලවේග ගැන තියෙන කතාවට ආසයි නම් මේෆෙයා විචර්ස් කියන ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනි සීරීස් එකක්. මේකේ දෙවෙනි සීසන් එක ගැන දැනටමත් තොරතුරු එමින් පවතිනවා. ඔයාලා මේක බලලා තිබෙනවා නම් හරි බලන්න හිතාන ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් තවත් සුපිරි කතාවක් අරන් යන්නම්. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.